Ullatu Vidive Tarage Arambona. Anna Porakana Polla type Anna. Kanna. Hemida, indala. Baba, indala, hemida. Satu rangga pokoknya. Tatakian deh. එතකම උදෑසන ආහාරය ගන්න අපේ දෑබර හිතවතුන් හිතවතිය මතක් කිරීමක් කරනවා. පොඩි අප්පුඩියක් ගහමුද කනගම? පුංචි ළමයින්ටයි පුංචි දුවල පුතාලට ඔක්කොම පොඩි අප්පුඩියක් ගහන්නකො. සීසෙල් සූර්ය වසන්ත උදානය ලස්සන හැඩ කරන්න ඇවිල්ලා ඉන්නවා. ලස්සනට ඇඳගෙන බලන්නකො තියෙන අපූර්ව. අපරාධ අතුරුන්න උදෑසන ආහාරය ගන්න කිව්වට දැන් කට්ටිය ඔක්කොම පට්ටක් ගාලා ලෑස්ති වෙනවා නේද? හරි. ඔක්කොම ලෑස්ති වෙනවා කියන්නේ නිකන් නෙමෙයි. අපිට මේ වොලන්ටරි සපෝට් එකනේ කිරිබත් කෑල්ල, කොකිස් කෑල්ල. ඔයා දන්නවද? කැවුම් ටික ගෙනාවේ ජනිත් අයියා ලංකාවේ ඉඳන් සතයක්වත් ගත්තේ නැහැ. කැවුම් 150 අරන් ඉන්නේ. ඒ තරම් ලංකාවේ මිනිස්සු කියන්නේ මාර පර්ෆෙක්ට්. රටේ අනාගතය අපේ ලෝකයේ අනාගතය බාරගන්න ඉන්න පුංචි දුවල පුතාලා. සීනු. ඉතින් අපි මේ විපත් වීම ගොඩක් වටිනවා. මොන දේවල් වුණත් විපත් වල අදහසක් ගොඩක් වටිනවා. Thank you so much. දැන් ලස්සනට දැන් කිරි බොනවද? අද්දක පස්සට නිදියගෙන කන්නේ ගාන වලින් අපුඩට ඉස්සරහින් ඉන්න කට්ටියකෝ චීර ගන්න ඕනේ චීර ගන්න කට්ටිය බලන්න ඕනේ අද්දක පිටිපස්ස තියා ගන්න ඕනේ පොඩක් හොඳට කෑ ගහලා ගන්නකෝ පොඩි අබල් ගන්න දැන් වැටුණු ගන්න ස්කීල් සමාල් තරඟ කරා
දැන් බනිස් එල්ලෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ. වැටිලා. ප්‍රශ්න තමයි. සාමාන්‍ය කට්ටිය ගෙදර වගේ විදියට අහනවා. හරි ලස්සනයි. බනිස්ද? අපි බනිස් කරව බලනවා. It's amazing meeting Bunny events. In the new year, it's a wonderful event. මේරවත් දන්න All එක්කෙනෙක් the බනිසක් fans කනවා. enjoying. It's amazing meeting Bunny events. In the new year, it's a wonderful event. All the fans enjoying. Hari lokka. So many winners today. So easy. විලිනෝනේ කාලෙනෝනේ කටේ තියෙන්න බෑ කටේ තියෙන්න බෑ හොර ගෙඩියෝ හොරෙන්ද වාසනාවන්ත ජයග්‍රහකයා යාව ගන්න චතුර කොච්චර කොම්බිඩි එටගනම් කිරිතර ගැත්ත දින ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් කණාමුට්ටිය ගහන තවමත් පටිය හොයන ගමන් අපි ඉන්නේ. පටි රෝල් වෙලා තියෙන්නේ. දැන් පටිය හොයන්න තියෙනවා. එතකම ඉතින් අපි සමහර සහභාගී වෙන්න තාක් කරනවා. කණාමුට්ටිය ගානේ වෙලා ඊළඟ කොට කොට හදන්න පුළුවන්. හැබැයි ඒක අපි නගලා නෙමෙයි. අපි නගලා. ඔත්තවලට සහභාගී වෙන්න කැමති කට්ටිය දැම්ම ඇවිල්ලා ඉක්මනට තමන්ගේ නමට ගන්න. මොකද ඉස්සෙල්ලාම ලියාපදිංචි සීමිත කරනවා තමයි අපි තරම් සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් දැන් කට්ටිය ලයිලයියේ ඕනෝටි ගලුත් එතුන් අරගෙන අස්සට අවුරුදු සභාවලේ ඉන්නවා. ඉතින් බෞරියා විදිහට ඔයගොල්ලෝ ඉතින් මොකද හිතන්නේ මේ අවුරුදු උත්සවය ගැන? තුන හතරක් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඉතින් රාජපක්ෂත් එක්ක අස්තනියට වගේ පිළිපස්සෙන් අනාමුක්තිය වෙදින්න. Thank you. අයියා අයි ඕනවලුන් එකේ අනුස්කාරී විනේෂ් කුමාර් මහේෂ් සීමාව පන්නන්න එපා. කවුරු කෑ ගහන්න එපා එයා පිටි. අර චතුර රංග සංග ඔක්කොමනේ ඔන්නතුම් විදිවේ තරගේ ආරම්භ වුණා. අන්න පොරකරම පොල්ලත්තයි අනේ ඒක පොල්ලිත්තක් අයින් වුණා නේද? Come on! අපල සමාජයේ දෙන වටේ ඉන්න අය පොඩ්ඩක් ඉක්මනට ඒවට මදි ලස්සනට උයන්න ඕනේ. ලස්සනට පටන් ඕනේ. ගන්න ඕනේ. අයි මෙතෙන්ට එන්නත් ඕනේ. මෙතෙන්ට එන්නත් ඕනේ දුවගෙන අයින් වෙන ඉස්සරහින් එයාලට දුවගෙන එන්න මං ඉන්න තැනට. හරි ඒ ගමම මතක් කරනවා ප්‍රධාන අනුග්‍රහය බවතුම් main sponsors today Masons Travel and Masons Exchange, Bank of Ceylon, ජාතියේ මහා පහන් කැව, IFS International Food Solution, ආදරේ මතක් කරනවා Mr. Manoj, General Manager, IFS. Thank you sir, thank you very much for supporting. We have a big thing in near future, so please support. Hope you support for that as well. And Sound House, Future Care, ඔයාලගේ medical හැම දෙයකම ලංකික හිතවතා Future Care. ඒ වගේමයි Sound House, ඉසුරු අයියා, DJ Max ඇතුළු වෙන support එක. Thank you අයියේ. Somas Group, Mr. Andrew Hettiarachchi, Mr. Mohan Buharan and By Right. අපි ගෞරවයෙන් ආදරයෙන් මතක් කරනවා ස්පොන්සර්ස් ලබන විදිහට. ඔතනින් අයින්ට එන ඉස්සරහින් අයින්ට එන්න දුවගෙන එන්න හදන්නේ ඉස්සරහින් අයින්ට එන්න ප්‍රේක්ෂකයන් දෙපැත්ත ඉස්සරහින් ඉන්න. හරි. පොල්ලත්ත පූර්ණ වහම උන් දුවනවා පොල්ලත්තත් අරගෙන. ඒ ගම මතක් කරනවා. ඒක ජයග්‍රහණය. ඕ ගිය පාර අක්කමයි මේ එයාමයි.
මේ හරිද කියලා බලන්න එන්න. මේ හරිද කියලා බලන්න එන්න. සංවිධායක මණ්ඩලය එන්න. එක දෙගෙනවා. බලමු අපි කවුද ජයග්‍රහණය දෙක කරන්නේ. තුන. බලන්න මේ පොල්ලතු හරිද කියලා වීලා කියනවා. ජත් මෙයා එකට ආවේ. මෙයා දෙකට ආවේ. මෙයා එක දෙක තුන. මෙයා මේක පිළිවෙලයි. කොහොම ආවත් අපි ක්වොලිටිය බලනවා. මොකද්ද? එක දෙක කියලා බෑ. අපි ඉස්සලා හරි. එහෙනම් අමිල කියන්න බලන්න. හායි කොහොමද? බලත් අවුරුද්දක්. ආන්ටි ළඟදී දාවේ. දෙරේද? Thank you. ඉතින් අපි ලංකාවේ ප්‍රසිද්ධ ගෑල් ළමයි ටිකක් හම්බුනා හයිදෙනෙක් තමයි කබේදී තරග සහභාගී වෙන්නේ. ඕෂන් බාස්කට් ඒ ප්‍රධාන කාර්යාලය තිබෙනවා අපේ. එතෙන්ට ගිහිල්ලා කණ්ඩායම් වල නායකයා තමන්ගේ කබාගට සෙට් එකේ නම් ටික ලබා දෙන්න. එතකම අපිත් එක්ක දැකලා උණු පොළු වල ඉන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. සීසර්ස් වලට ඉතින් නිලන්ත ශ්‍රීමාන් හරි බොහොම ලස්සනයි. මල්ලි ගැන ලස්සන සින්දුවක් කිව්වා නේද? අයියෝ හොඳ අපේ අවුරුදු ගාන කුමාරයෙක්. ඉස්සරහින් කට්ටිය නිකන් ඉන්න එපා. වැස්සොනක් කවන්නේ නැහැ. මේ අපි කුමාරයෙක් නේද? ඔව්. පුතාගේ නම කියන්න බලන්න. Kian, මොනවාද අද කරන්නේ අපිට? Singwa, කියන්න බලන්න. rambutan gigi bekas, paling pukulan pastikan, onda kari botomai, palani. හරි ලස්සනයි ඔයත්. ලස්සනට කිව්වා. හරි? thank you අදාවට. දැන් කාඩ් එක ඉස්සරහට තියාගෙන ඉන්න ඕනේ. හරි. හොඳයි අපි කවණයක් නෙමෙයි අපිට පොඩි සිගිති අවුරුදු කුමාරයෙක් පොඩක් මිස් වුණා. කුමරියක් ඉන්නවා. චූටි දුවගේ නම් පොඩක් කියන්න බලන්න. what is your name? නම් මොකද්ද? Misuti, විසුසි. සින්දුවක් කියනවද මොකද කියන්නේ? සුබ අලුත් අවුරුද්දක් කියනවා. නේද? සුබ අලුත් අවුරුද්දක් කියනවා. සින්දුවක් කියනවද? happy okay
දුව මොකක්ද කරේ අපිට ලස්සන රබම් පදයක් කිව්වා නේද? හරි. ආයි කියන්න බලන්න. උඩින් උඩින් වර පෙත්තප්පු බිමින් බිමින් වර පෙත්තප්පු උඩින් උඩින් වර බිමින් බිමින් වර කච්චු කන්න වර පෙත්තප්පු සිගිති අවුරුදු කුමාරිය ලෙස අභිෂේක ලබන්නේ තුන්වැනි ස්ථානය තෂි. තුන්වැනි ස්ථානයේ තෂි අයින් අපුඩියක් ගහන්න බලන්න. තුන්වැනි ස්ථානයේ තෂි. සීසල් සූර්ය වසන්ත උදානය. දෙවැනි ස්ථානය අභිෂේක ලබන්නේ කවුද? හදවත ගෙහෙනවද? ඒ තමයි දෙවැනි ස්ථානය විදුනි. විදුනි තමයි දෙවැනි ස්ථානය ලබා ගන්නේ සිංගිති අවුරුදු කුමාරිය හැටියට. දැන් තමයි හොඳම හරිය නේ. දැන් බලදී අම්මලා අපේ කෙල්ල නම් අනිවාර්යෙන් එක තමයි අපේ කෙනා හොඳම හිටියනේ කියලා. නේද? අපි කවුරුත් අඳුරන්නෙත් නෑ, මිනිස්සුන්ගේ ඔයගොල්ලෝ කවුරුත් දන්නෙත් නෑ. 2026 ශ්‍රී ලංකා CSL සංගතන් CSL ශ්‍රී ලංකා සංගමයේ සංවිධානය කරන ලබන සූර්ය වසන්ත උදානේ සිංගිති අවුරුදු කුමාරිය ලෙස අභිෂේක ලබන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඇයි ඒ දුවයි නමට අකුරු 3යි. ඒ තමයි ඔඩලි තමයි ප්‍රථම ස්ථානයේ ලෙස අභිෂේක ලබන්නේ CSL සූර්ය වසන්ත උදානය 20යි සමවැදගත් කට්ටිය හිටියා. හරිසම ඇදගෙන ඇවිල්ලා සිංගිති අවුරුදු කුමාරු වේදිකාවට සමවැදගත්තා. අපි අභිෂේක ලබන්නේ මොනවද තියෙන්නේ? අද දවසෙන් තමයි කීට ඉදිරියට කරපු ආදරණීය සහෝදරයාට දෙවි ස්තුතියි. ඉතින් චතුරංග පොඩක් කාලේ යන්න වැඩි වෙනවා කියලා කොට්ට තමයි. அந்த இனிமையான பாடலை வழங்கிய நிஷாந்த் அவர்களுக்கு எமது மனமார்ந்த நன்றிகள். හරි. එතනදී මේ තරගයට සූදානම්. ඉතින් අපි ටක්කාලෙමු මුලින්ම ඉෂාන් මැක්ස් දැන් එක් තියෙනවා 6 දෙනෙක් නායකයන් 6 දෙනෙක් එන්නකො මංගාවට 6 දෙනෙක් චතුරංග 6 දෙනෙක් එන්න 6 දෙනෙක් චතුරංග මේ වගේ වම් පැත්ත බලන්න වම් පැත්ත එක් තියෙනවා මේ ටීම් තියෙනවා මංගාවට එන්න කියන්න චතුර 6 දෙනාට කවුද 6 දෙනා 1 2 Hai hai.
ටීම් කැප්ටන්ස්ලා 6 දෙනා විතරක් අත උස්සන්න. ටීම් කැප්ටන්ස්ලා 6 දෙනා විතරක් අත උස්සන්න. මේ තරඟය අපේ කුඩා ළමුන්ට තියනවද නෑ නේද? ඔව්. අපි මේක ඔයාලට උදේ තරඟ තිබ්බා. එතකොට මේක වැඩිහිටි තරඟයක්. වැඩිහිටි තරඟයක්. මේ තරඟේ වැඩිහිටි තරඟයක්. එතකොට ටීම්ස් 6ක් ඕනේ. එන්නකෝ. ටීම්ස් 3යි තාම ඉන්නේ. ටීම්ස් 3යි ඉන්නේ. ඕකේ. ඔන්න එහෙනම් 1යි 2යි පොඩ්ඩක් මම තුනම කියන්නම්. හරි. ඔන්න එහෙනම් ආයි. හරි. 1 2 3 මේක අතර වඩ අටයි. හරි අටයි. වඩ චතුර ඔයා මයික්‍රොෆෝන් හතරයි විතරක් දෙනවා හයයි හතයි පහකයි දුවපා චතුර වැඩේ අරගෙන යනවා. මාරු. මට අතක් කරවන්න. මට අතක් තමයි. අන්තකෝසන අපුලිය. අතයි. අපිට නැසි පොගේ. කවුරු ගියයිද? ඔබයි මමයි. අප්පාඩ සීරි. මට අටයි. වටාට ගණන් කරන්න. හෙමීට ඉඳලා. බබා ඉඳලා හෙමීට. තායකය. නලල තියන්න ඕනේ. Dua ඉතලා දිව්වා. නලල තියන්නේ සවුන්ඩ්ස් පොඩක් අඩු කරමුද? නලල දියලා කරගමු. කවන්නේ. දුවන්න. පරීක්ෂකවරු හරියට බලන්න. නලල තියන්නේ. Nanti kalau kapunya kan, kai tunai hatai. Dekai. Ini boleh. Malia ini nak berapa ulan? Rasuna adal na, mega adal. Wah, buah mama. Karagan kali mama. Dua bal. Dekai, bukan mandena wadah dah. Tunai, atarai, pai, atarai, adai, adai. කවන්නේ ඔක්කොම දුවන්න ඕනේ. මට 10ම ඉවර කරන්න. සමාජිකයන් 10ම ඉවර කරන්න. 4යි 2යි 5යි
go. Ataray. Bye. Hatay. Ataray. Diwa. Iya, diwa. Diwa pa. කැරකිලා කොහොමද සබතු දානවා අන්තිමෙන් කෙනා අපල සමාදම් දෙන්න. අට දුවන්න ඕනේ. අට දුවන්න. අට දුවන්න. Ay. එකයි, දෙකයි, තුනයි, හතරයි, තවත් අටක් තියෙනවා. පහයි, ළඟ වෙරිද? හයයි, හතයි, තව එකයි, අටයි, Diwa. Oke, saya marai, atai, arabente, are. Are, අපර සම්මානයෙන් දෙන්න හැමෝම එකතු වෙලා. හරිම ලස්සනයි හරිම විනෝදයි ඔහොම බිත්තරල්ලමු. බිත්තර ටික ආවා. අභියෝගයක් වෙයිද Boyaගේ විතරේ. අපේ සතුටයි හරි කෝ විනායකයා ඉන්න දසමහා යෝධයයි පිළිපුට්ටාජී පිළිපුට්ටයි වගේ ඈ එක්වලට කෝ සමිත මේට වෙලා අවුරුදු කීයක් වෙනවද ඔය බිත්තර අතේ තියෙන අය පොඩ්ඩක් එන්න. බිත්තර අතේ තියෙන අය මගේ ළඟ ඉන්න බිත්තර. හරි ලයිට් පාගන්න එපා. හරි ඔන්න මං කියන්නයි යන්නේ. ලයිට් පාගන්න එපා. නූල පල්ලෙහාට දාන්න. නූල පල්ලෙහෙන් තියන් යකෝ. මෙච්චර අමාරුයි එනවුස් කරන්නේ. හරි ඔන්න එකයි. දාන්න කිව්ව එකයි කියද්දී. හරි ඔමින්න. එකයි කියනකොට දාන්න. දැන් මේ පැත්තෙන් බිත්තරේ තියෙන්න ඕනේ. මාව අහන් ඉන්න. හම්බේ. හරි රෙඩි. හැමෝම රෙඩිද? රෙඩි කියලා කෑ ගහලා. එකයි. ඒක හොඳ රැල්ලුවා. විමේෂ්! ගියා. අඩියක් පස්සට. ඔන්න එන. එක පැත්තේ තියෙන ඕනේ බිත්තරේ. එකෝ පෙන්නන්න. බිත්තරේ. කෝ බිත්තරේ කතා කරමු. ඔන්න දැන් ඔය අවස්ථාව මේ කොහේ ඉන්න කොල්ලද මන්ද මේ? ඇඹිලි පිටියේ ඉඳගෙන ආපු මෙන්න බඩ අවස්ථාව යන්න අර පැත්තට යන්න. මියුසික් පොඩක් අඩු කරලම දෙන්න, කට් කරලම දෙන්න. අපි මේ පොඩක් විස්තර ටිකක් අහන්නම්. Thank you. නිදි මත තරු කෙට කඩහෙලි වෙන්නේ තුරාඩ නුවන් මගේ සංගවාලය මත ඔබේ වතර හසින් කියා දෙන්න ලන් වී ප්‍රේමනම් කිමෙයි කියා මේ පාළු සීත රාත්‍රී කියා දෙන්න රහසින් ප්‍රේමනම් කිමෙයි කියා. Thank you. අයියෝ අපුඩියක් අහන්න ලස්සන ගීතයක් කනට බීපෙණි වගේ දෙවන තරක්කාරණිය නම් මොකද්ද හිරුනි සංසල හිරුනි මොකද්ද කරන්න ඉදිරිපත් කිරීම ගීතයක් ගායනා කරනවා මෙන්න ඔබට අවස්ථාව මේ සඳේ ගන්තරේදී රන් රොවේවා නුබද කිවි හීන ගානේ මාය
හයියෙන් අපුඩියක් ගහන්න. කනට දීපෙන් ඒකත් නෙමෙයි. චතුරාංග මේගොල්ලන්ගේ නම් ලියාගෙන අපිට ඉස්සරහට මෙලන් ඕන වෙනවා. තුන්වෙනි තරක්කාරිනිය. සුබාලුත් අවුරුද්දක් වේවා. මගේ නම සසංගි. සසංගි. ගීතයක් ගායනා කරනවද? ගීතේ කොටසක්. ගීතේ කොටසක් ගායනා කරනවා. අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා බක්මාසේ මංගල්ලේ ආවා එරබදු මල් පෙති අතු වග සෙනහේ කාගෙත් සිත් තුල සන්තෝෂ හිනහේ නමස්තේ හයියෙන් අපුඩියක් ගහන්න. අවසන් තරක්කාරිනිය. ගම්පලාත නුවර කෙනෙක්. කොළඹ ලස්සන වැස්සට නුවර ලස්සන හවසට කැන්ඩි ගාන කෙනෙක් හම්බුණා. එහෙම තමයි. මේකට දැන් කොච්චර කාලයක් වෙනවද? මාස 10යි. මොකද ඉතිපත් කියන අර්ථය? අමල් අයියා ඉන්නවා ඉස්සරහින්. මම ඉන්න මොකද? අවුරුදු කුමාරයා. ලස්සන හිනාවක් එක්ක ඉන්නවා. ඒසි නෑ. එයා පැත්තේ සද්දේ පේනව නේද? අන්තිම ජවන ටික යන්නේ. නම් මොකද? අමල් කනිෂ්ක. Nepal and Sri Lankan, right? Dual citizen. ලස්සන කොල්ලෙක් ඉන්නවා. Khan. Shahrukh Khan. හරි. Khan අපි එන්නම් නර්තනෙත් තියෙන්නේ නේ. ඔව්. අපිට කතා කරන්න අවස්ථාව තියෙනවා තාම. හරි. Khan. ඔව්. හරි කමන්නේ. අමල් අයියේ කොහොමද බැඳලාද? බැඳලා. එන හරියන්නේ. කවන්නේ. chance නැදුනාට ලස්සන කොල්ලෙක් ලස්සන හදවතක් තියෙන. බැඳලාද? බැඳලා. බැඳලා නේ සාගර්. බැඳලා married? Yeah, married. Married? Unmarried. හරි. විශේෂ දක්ෂතා මොනවද තියෙන කාන්? නටල පෙන්නන්නලු. මොනවද තියෙන විශේෂ දක්ෂතා? පොඩියට සින්දු කියන්න පුළුවන්. මොනවද අමල්ලේ කරන්න පුළුවන්? චිත්‍ර අඳිනවා අමතරව. විශේෂ අවස්ථාව තමයි වටේටම තියෙන්නේ. විශේෂ අවස්ථාව තමයි වටේටම තියෙන්නේ. මෙයා තමයි ওই චිත්‍ර ටික ඇඳලා ලස්සනට මේ දේවල් කරේ. අප්පල සන්නාදියක් කොහොමම දෙමුද? දක්ෂයෙක්. අනිවාර්යෙන් දක්ෂයෙක්. What do you like to do today? I will try to sing a Sinhala song. Okay. He will try to sing Sinhala song. He's a Nepalian. Okay. I will give a chance to you. Sing one Sinhala song. Check one. අයිබෝවන් අමෝටම සුබම් සුබ අලුත් අවුරුද්දක් වේවා. මම එකක් සිංහල සින්දු කියන්න try එකක් දෙන්න. සිංහල පෙරදි වුණාට සමා වෙන්න. අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා බක් මාසේ මංගලේ ආවා ඉරපොතු මල් පෙති අතු අගසනහේ කාකෙද හිතුලේ සන්තෝෂ ඉනහේ අවුරුදු ආවා නව අවුරුදු ආවා බක් මාසේ මංගලේ ආවා ඉරපොතු මල් පෙති අතු අගසනහේ කාකෙද හිතුලේ සන්තෝෂ ඉනහේ කාන් හයියෙන් අපුඩියක්. බොහොම ස්තුතියි. තව අපර සන්නාදයක් ඕනේ. නේපාලි කෙනෙක් කොහොමද ලංකාවේ සින්දුවක් යද්දී? Thank you සාගර. අමල් අයියේ මොනවද සින්දුවක් කියනවද? බොරු කියන්න ඕනේ. ලෝවෙන් කෙනෙක් එක් දෙයකට වේ සමත. ලෝවෙන් එක් දෙයකට වෙයි සමද. ඉතින් චිත්‍ර ඇඳලා තියෙන එයා හින්දා එයා තමයි ඒකට සමද. බොහොමත් මිස්සෝදේ පොඩියට සින්දුවක් කියමු. අනාත්මාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාත්මාරුතේ කුණාටු සාගරේ හයියෙන් අපුඩියක් ගහන්නකෝ. දෙවෙනි බඩේ Thank you. සින්දුව ලෑස්තිද නටන්න? හරි. ඔන්න ආත්මයිලා ඉන්නවා. නුවර ඉඳගෙන ලස්සන සින්දුවේ මේ අවසන් තරක්කාරිනිය පළමුණු වටේ අවුරුදු කුමරිය.
අප්පුඩු සන්නාදයක් ඕනේ තාලෙට හොඳද? आइए अपने करना बहुत अच्छा है यार बढ़िया है बहुत अच्छा बहुत मौदा ही इतनी बात की हुआ नोरा भी नहीं सुसे कर ले ले वहाँ की वे की ओला वाला असना हाँ वैसे नोरा लासना हाँ होता है මැක්ස් ලුංගි සින්දුව දාමු දෙහෙනම් අපේ කාන්ට නටන්න. පොඩක් විනාඩියක් පඩ දෙන්න දැන් ඔක්කොම තරක්කාරණි යන් දැන් අර විනිශ්චය මණ්ඩලයේ ඉස්සරහා ඉන්නවා සාමාන්‍යයෙන් අවුරුදු කුමාරයෙක් වුණාම පංච කල්යාණිය ඉඟ සුඟ ඔක්කොම තෝරනවා එහෙම වුණාම ඉතින් ඔව් සමහරකට මම හිතන්නේ එක්කෙනෙක්වත් පංච කල්යාණිය නොමැත ඒවට කමක් නැත හරිද දැන් මේ නව තෙන්න ඉන්නකනේ පංච කල්යාණිය ඉල්ලේ නමුත් ඉඟ සුඟ පොඩ්ඩක් පද්දලා ඉස්සරහට ගිහිල්ලා ආචාර සමාචාර කරලා වටයක් කරගෙන ආපහු මේ පැත්තට එන්නේ මැක්ස් මියුසික් ඕනේ පොඩ්ඩක් මියුසික් එකක් දාලා දෙන්න මැක්ස්. කොහොමද චුට්ටක් ඉන්න අපිට විනාඩියක් දෙන්න. හරි ලස්සන අවුරුදු කුමාරයෙක් ඒ ලස්සන ලස්සනට වටයක් යන් ඔහොමම පිළිවෙලට යන් හැමෝම එක එක්කෙනා ලස්සනට යන් අපුඩයි ඉස්සරහට යන්න උස්සලා කොල්ල ටිකත් ඔහොම ගැම්මටම යමු. කොල්ල ටිකත් බොයිස් ඔහොම යන් වටයක්. බොයිස් ඔහොම යන් වටයක්. මල්වැඩි ලස්සන රන්වන් රූසිරි ආලෝකනේ මේ වගේ ලස්සන සීසල කෙල්ලෝ දැකලා තියෙනවද කොල්ලෝ? හරි. ලුංගි ඩාන්ස් එක දාමුද? හරි. කාන් එන්න ඉස්සරහට. මෙන්න නේපාලි ස්ටයිල්. කාන්. ලුංගි. Junge. King Khan. Yo honey singer. मुझको को थोड़ा राउंड घुमा के अन्ना के जैसा चश्मा लगा के कोकोनट में लस्सी मिला के आ जाओ सारे मूड बना के मुझको को थोड़ा राउंड घुमा के अन्ना के जैसा चश्मा लगा के कोकोनट में लस्सी मिला के आ जाओ सारे मूड बना के और रजनी फैंस डोंट मिस द चांस और रजनी फैंस डोंट मिस द चांस හොඳට රඟපෑවද? ඔන්න මොනවද කියන්න තියෙන්නේ? හැබැයි අයිති ඒ අපි කොහොම හරි ලද මොහොත ප්‍රයෝජනෙට ගත්තා. තරවත් උත්තරයක්. සීසල් සූර්ය වසන්ත උදානය 20යි 26 උදේ පටන් ගත්ත බොහොම සාමකාමීව වේනකම් අපි මෙත අවුරුදු 30 අරගෙන යනවා. ඉතින් මේ කවුරුත් බලාගත්ත දෙයක් තමයි අවුරුදු කුමරිය කියන්නේ. ඔන්න ප්‍රථමයෙන් අපි ඔබ වෙන බලාපොරොත්තු වෙනවා සහෝදරණී සීසල් සූර්ය වසන්ත උදානය 20යි 26
අවුරුදු කුමරා තුන්වැනි ස්ථානය ලබාගත් අංකය වේදිකාව ඉස්සරහට ගේන්න. තුන්වැනි ස්ථාන ලබා ගන්නේ වාසනාවන්ත අංකය කවුද කියන්නේ? අංක 3 අංක 1 තුන්වෙනි ස්ථානය number 1 third place number 1 හයන අපුඩියක් ගන්න. දෙවන ස්ථානය second place number 3 අංක 3 දෙවන ස්ථානය. හදවත ගැහෙනා මොහොතක් පාසා කවුද පළවෙනියා? දැම්ම තමන්ගේ කාන්තාවනි දුරකථන අංකය හදා කරලා මෙයාට දෙන්න අවුරුදු කුමාරයා තමයි. හරිද? සීසෙල් සූර්ය වසන්ත උදානය සිහින කුමාරා ඔයි මේ තමයි එකේ ඉඳන් දෙකේ ඉඳන් තුනට ගියාම තුනට පස්සේ number 4 අංක 4 කවුද? අංක 4 එන්නේ සහය අපුඩියක් ගන්න. වෙන්නේ ඉතින් ලංකාව විතරක් නෙවෙයි නේපාලේ ඉන්දියාව හැමෝම අවුරුදු කුමාර අයියන අපුඩියක් ගහන්න බලන්න මේ ඔක්කොම විසිල් එකත් එක්ක ඔබේ සැප අපේ සතුටයි. දැන් වෙනවා අපි සීසෙල් වලට පිටියේ අවුරුදු කුමාරයවරු 4 දෙනයි. ඒ 4නොත් අපි තේරුවා පංච කල්යාණය ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ ඉංග සුග අපේ ස්වභාවික වර්ණය මේ හැම දෙයක්ම සංකලනය කරලා ගණනය කරලා අනුපාත කරලා මේ හැම දෙයක්ම අපක්ෂපාත. මොකද අපේ ලංකාවේ කට්ටිය මේ ජජ් බෝඩ් එකේ හිටියේ. ඒක අපිට ගොඩක් වාසිය. හොඳයි. සිහින කුමාරය සීසෙල් සූර්ය වසන්ත උදානය 2026 තුන්වෙනි ස්ථානය. මම නම කියන්නේ අංකය අංක 1 තුන්වෙනි ස්ථානය අංක 1 රතු හැට්ටකාරී කයින් අපුඩියක් ගහන්න බලන්න. සීසෙල් සූර්ය වසන්ත උදානය දෙවන ස්ථානය කවුද? සිහින කුමාරිය. නමක් ගමක් දන්නේ හැබැයි යුවතියක්. අංකය හදවත ගහිනවද? අංක 2 කවුද? අංක 2 ඔයාගේ තින් මෙයාට දෙන්න තෑග්ගෙන් තෑග්ග උතුම්ම තෑග්ග. තරහක් නැහැ නේද? තරහක් නැහැනේ. මාත් ඒ තරහ වෙන්න එපා. හවස යනකොට බැල පහරක් කිවෙල්ල කරන්නේ නැහැනේ. හරි. ඔන්න සිහින කුමාරිය. මම කිව්වා කොළඹ ලස්සන හවසට නුවර ලස්සන. මේ තමයි අංක 4 කැන්ඩි ගර්ල් සිහින කුමාරිය. ඇයි අභිෂේක ලබන්නේ? සීසෙල් සූර්ය වසන්ත උදානය ප්‍රථම ස්ථානය. ගානහය අපුඩිය. නිල් පාට නූලෙන් එහා පැත්තේ ඉඳලා දෙවෙනි කණ්ඩායම දැන් අවතීර්ණ වෙලා තියෙනවා. Hi. Thank you so much. මේ behind the scene මම ඔයාව ගත්ත අනේ මෙතනට යන්න තිබ්බනේ අවුරුදු කුමාරයාට Ever ready, Kumar?
ඉසුරු ඒ අවුරුදු කුමාරයා. මුකුත් ඕනේ නැහැ මොහොම බලයන් මාලේකුත් හම්බුණා නේ. අන්න යාළුවනේ දැන් තමයි හරියටම මේක ක්ලෝස් 7:10යි රෑ වෙලාව. නටලා හොඳට මහන්සි අපිට මෙයාව බලෙන් අවුරුදු කුමාරයාට ගෙන්න අන්දෝලා එතන තිබ්බ දේවල් වලින් කොහොමද මයිකොල්ලා අවුරුදු කුමාරයට ගිහලා දෙක වුණා. සීෂල්ස් අවුරුදු කුමාරයා දෙක දෙවෙනි ස්ථානය. මේ අපිට මුලින් නම් වීඩියෝස් ගන්න බැරුණා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ මොනවාද උනේ මාර ෆන්. ඔයත් සීෂෙල් වල නම් ඉන්නේ අනිවාර්යෙන් ඇවිල්ලා නැත්තම් මේ අවුරුදු උත්සවයට ලබන අවුරුද්ද හැරි සහභාගී වෙන්න මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන්. අද ඉඳන් අදින් පස්සේ ගන්න පුළුවන් මම. ඔව් ශ්‍රී ලංකන් මේ ඇත්තරම සුපිරි. මේ අපි හොඳට එන්ජොයි කරා. මහන්සි මේ දාඩියෙන් නෑවිලා ඉන්න අපිට අපිම අප්‍රිය වෙලා ඉන්න තැනට මේ එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක නැන්දලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ තමයි අපේ සීෂල්ස් ලංකාවේ කට්ටියගේ වැඩ. ඉතින් එහෙනම් තවත් එකකින් නැවතත් හමු වෙමු. බයි ජය වේවා.